හොඳයි අයබෝවන් සුබ දවස ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළු සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් වීඩියෝවක් මම ඔයාලට අරන් ආවිල්ලා තිනවා අද. මේ වීඩියෝ එකේදී මම හොඳ අවස්ථාවකට කියලා ඔයාලට පෙන්නන්නම් කොහොමද හරියටම මේ ප්ලැට්ෆෝම් එකේ ට්‍රේඩ් කරලා අපි මුදලක් එළියට ගන්න කියලා. ඉවරදවගේ මතක් කරන මේක අවදානමක් තියෙන රැකියාවක්. මේක ලෝකෙ පිළිගත්ත ගොඩක් දෙනෙක් කරන රැකියාවක්. මේක හරියට කරොත් ඔයාලා මැනේජ්මන්ට් එකක් අනුව හරියට කරොත් ඔයාලට පුළුවන් මේකේ ප්‍රොෆිට් එකක් ගන්න. එහෙම ගන්න අය ඉන්නවා. ඒක නිසා ඔයාලා මේක හරි විදියට අනවශ්‍ය තැන් වල මග ඇරලා හරි විදියට මේක කරන්න අනිවාර්යෙන්ම මතකේ තබා ගන්න ඕන. හොඳයි. මම මුලින්ම ඔයාලට මතක් කරනවා මේ ප්ලැට්ෆෝම් එකට ඔයාලා කොහොමද මුලින්ම හරියටම මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන පළවෙනි දේ තමයි මගේ channel එකට එන එක. channel එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට playlist කියලා තැනක් තියෙනවා. ඔයාලා එතන එකපාරට ටච් කරන්න. ඊට පස්සේ export option කියලා මෙන්න මේ විදියට ඔයාලට playlist එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එතන ඔයාලා එකපාරට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක account එකක් හදන තැන ඉඳන් මේකට සල්ලි කොහොමද deposit කරන්නේ? සල්ලි අතට ගන්නේ කොහොමද? ඒ වගේම එක් ඉන්ඩිකේටර් පිළිබඳ වෙන වෙනම වීඩියෝ අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ ගොඩක් හොඳ. ඒ වගේම ඔයාලට තේරෙන විදිහට මම කියලා දීලා තියෙනවා. ගොඩක් අය කමෙන්ට් වලින් අපිට ඒක තේරෙනවා. ඉතින් මේ වීඩියෝ ටික අනිවාර්යෙන්ම ඔයාලා මුලින් ඉඳන් බලන්න. මේ වීඩියෝ අතරේ මම එක වීඩියෝ කරන් ආව කොහොමද ඔයාගෙන මින් හරියටම මේක ගිණුමක් විවෘත කරගන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට උඩින්ම බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ link එක මම පහලින් දාලා තියන්නම්. ඔයාලා වීඩියෝ එක මෙතෙන්දී ඕපන් කරන්න. වීඩියෝ එක ඕපන් කරාම වීඩියෝ එකේ පහළ description එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. export option original app download link කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ export option app එක ඔයාගේ phone එකට Play Store එක හරහා ඉක්මනින්ම දාගන්න. පැහැදිලිනේ? මෙතෙන් ඔරිජිනල් ඇප් එක ඔයාලට හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්න මේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මතක් කරනවා ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෝ නම් channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියන්න. ඒ වුණොත් අපි දාන වීඩියෝ වලට ඊටවතා නැරඹීමේ හැකියාවක් ලැබෙනවා. හොඳයි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි පළවෙනි ඕඩර් එකට ₹20ක මුදලක් මම දාන ලෑස්ති කරගෙන ඉන්න ඔයාලට මෙන්න විතර බලා ගන්න පුළුවන්. ඒ වගේම ටයිම් එක මම තප්පර 30කට තියාගෙන තියෙනවා. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යුරෝ USD තමයි මම මෙලාව තෝරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට කරන්සි පෙයාර් එකක් මෙතන තෝරගන්න පුළුවන්. හිමීට යන ස්ලෝ එක යන මාකට් එකක් තමයි අපි අනිවාර්යෙන්ම ටාගට් කරන්න ඕන. ඒ අනිවාර්යෙන් මාකට් එක ඔයාලා හොඳට බලන්න. වේගෙන් යන මාකට් වල ට්‍රේඩ් කරන්න යන්න එපා. වේගෙන් යන මාකට් ගැලපෙන්නේ නැහැ. හොඳයි ඔයාලට මම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට මාකට් එක පල්ලෙහාට එනවා. මම මේ හරියද මගේ සල්ලි මාකට් එකට දානවා චුට්ටක් අප් එකට ආවට පස්සේ. රයිට් මම මේ හරියද මගේ සල්ලි මාකට් එකට දානවා. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක ඩවුන් එකට එනවා. රයිට් ඔව් මම මෙතන මගේ සල්ලි මාකට් එකට දැම්මා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ටික වෙලාවක් බැලුවා මොකද හේතුව මාකට් එක මේ වගේ ඇවිල්ලා අප් එකට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කරුණු කාරණා මත තමයි මම තීරණය ගත්තේ. මම හිතුවා මාකට් එක පල්ලෙහාට මෙයි කියලා. ඩවුන් වෙයි කියලා මම හිතනවා. මේ ඉන්ඩිකේටර් දෙක පිළිබඳව ඉහළින් තියෙන වෝලික බෑට් ඉන්ඩිකේටර් එක සහ පහළින් තියෙන MACD ඉන්ඩිකේටර් එක පිළිබඳව මම ඔයාලට වීඩියෝ කලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාමත් හොඳ එන්ට්‍රි එකක්. කිසිම රිස්ක් එකක් නැති එන්ට්‍රි එකක්. ඉතින් මෙන්න මේ වගේ ඕඩර්ස් වලට තමයි ඔයාලා යන්න ඕන. අපි කියපු තැන ඉඳන් 1.1ක්වත් අප් එකට කියන එතන ඉඳන් ඩවුන් එකටම තමයි ආවේ. දැන් මෙතන ප්‍රොෆිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් USD ඩොලර් 17.20ක් තියෙනවා. ඉතින් අපි හිතුව ඉදියටම මාකට් එක ආවේ ඩවුන් වෙන පැත්තට. තාමත් සාර්ථක එන්ට්‍රි එකක්. ඔයාලටත් මේ ඉන්ඩිකේටර් දෙක බලලා මේ එන්ට්‍රීස් ගන්න කොහොමද කියලා මම කලිනුත් වීඩියෝ ගෙනල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙදිත් මම ඔයාලට ඒක පැහැදිලි කරන්නම්. මේ ඩොලර් 17.20 ඔයාලට 330 වගේ ගුණ කරලා බලන්න පුළුවන් කොපමණ මුදලක්ද කියලා ලංකා මුදල් වලින්. රයිට් මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම් මම කොහොමද මෙතනදී තීරණය ගත්තේ කියලා. ඒවල බලා ගන්න පුළුවන් මුලින් මෙන්න මෙතන බෝලික් බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැදින් යන නිල් පාට රේඛාව මාකට් එක කපාගෙන පල්ලෙහාට එනවා. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙන MACD ඉන්ඩිකේටර් එකේ ලයින් දෙක සහ කැන්ඩල් මෙන්න මේ විදිහට රතු පාට මුහුණු වරක් ගන්නවා. ඒ කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියන එක පල්ලෙහාට එනවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඉතින් මෙන්න මේ
කරුණු කාරණා ටික මත පදනම් වෙලා තමයි මම මෙතෙන්දී ඕඩේකට ගියේ. ඉතින් ඊටමත් සාර්ථක ඕඩේක ක්වාලිටි එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එන්ට්‍රීස් වලට යන්න අනිවාර්යයෙන්ම හොඳ ඉවසීමෙන් අවස්ථාන ඕන තරම්. හරිනේ ඔයාලා මේක කලබල වෙන්න එපා. දකින තැන්වලදී එන්ට්‍රීස් වලට යන්න උත්සාහ කරන්න එපා. මේක අවස්ථාන ඕන තරම්. පැහැදිලිනේ? අපිට වැරදින්නම කලබල නිසා. අපිට ඕන ටක් ගාලා මේක සල්ලි ගන්න. ඉතින් එහෙම මේක කරන්න බෑ. හොඳම අවස්ථාවක් වෙනකන් එන්න කොච්චර හොඳ දැක්කත් ටක් ගාලා සල්ලි දාන්න යන්න එපා. පැහැදිලි? හොඳ අවස්ථාවක් ආවට පස්සේ තව ටිකක් බලලා හොඳටම බලලා ඒක හරියටම හරිනම් ඉන්ඩිකේටර් වලින් තේරුම් අරගෙන ඕඩේකට වාට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවාම ගැටලුවක් තියෙන අනිවාර්යයෙන් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාගේ තවත් යාළුවොට බලන්න අනිවාර්යයෙන් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝගෙම ට්‍රේඩින් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්. හැමෝටම තෙරුවන් සරණයි.